කියන්නේ අම්මගේ ඉමෝෂන්ස් චේන්ජ් වෙනකොට අම්මගේ හෝමෝන්ස් උත් වෙනස් වෙනවා. එතකොට ඒ හෝමෝන වෙනස් වෙනකොට ලේවල තියෙන රසායන සංයුතිය වෙනස් වෙනකොට දරුවට දැනෙන්න ගන්නවා අම්මා ඉන්නේ සතුටින්ද, අම්මා ඉන්නේ දුකින්ද, තරහෙන්ද, බයෙන්ද කියලා. එතකොට ඒ හැඟීම් දරුවගේ මතකයේ තැම්පත් වෙනවා. හරි ඔන්න ඔය හේතුවෙන් තමයි අපි කියන්නේ ප්‍රෙග්නන්ට් ලේඩීස් ලව එහෙම නැත්නම් ගර්භණී අම්මලව ඉතාමත් ආදරෙන් ආරක්ෂාවෙන් බලා ගන්න. මොකද අපි බලාගන්නේ අම්මාව විතරක් නෙවෙයි ලැබෙනින් දරුවවත්. මොකද දරුවාට දැනෙන්න පටන් ගත්තොත් එයා එන්නේ හරිම අනාරක්ෂිත තැනකට. එයා එන ලෝකේ හොඳ නැහැ. අම්මා හැමතිස්සෙම අසතුටින් ඉන්නේ. කියන්නේ මේ ලෝකේ කියන්නේ නරක තැනක්. හරිම කනස්සල්ලෙන් පිරිච්ච තැනක් කියලා. එතකොට ඒ වගේ චරිත ලක්ෂණ අරගෙන තමයි ඒ දරුවා ලෝකෙට බිහි වෙන්නේ. ඒ වගේ දරුවන්ට ඇන්සයිටි ડિප්‍රෙෂන් ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ විතරක් නෙමෙයි දැන් ADHD ඔටිසම් වගේ තත්ත්වයන් වලටත් මේ ප්‍රීනේටල් ડિප්‍රෙෂන් එහෙම නැත්නම් අම්මගේ බඩේ ඉන්න කාලේ අම්මගේ මානසික තත්ත්වය මොනවද කියන එක ගොඩක් දුරට බලපානවා කියලා දැන් පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙනවා.